අපි දවස් කතා කරා ප්ලාස්ම පටලයේ විදිහේ ප්ලාස්ම පටලයේ විදිහේ පස්සේ දැන් අපි අද ප්ලාස්ම පටලයේ කාර්යභාරය සයිලයක් කරමින් තියෙන ප්ලාස්ම පටලයේ කෘත්‍යයන් මොනවද කියන පොඩ්ඩක් කතා කරන්න. ඒක ප්ලාස්ම පටලයේ ප්‍රධාන සංඝටකයේ මතක් කරගන්න ප්‍රධාන සංඝටකයේ ફોස්ෆોලිපිඩ ද්විත්වස්ථානයේ ફોස්ෆોලිපිඩ ද්විත්වස්ථානයේ තමයි ප්‍රධාන සංඝටකය. ඔකට මේකේ ආඹුව දැන් ඉතින් අපිට දකින්න ලෝණ මොනවාද? ඉනිච්ච ප්‍රෝටීන් අන්න. මේ වගේ තැන් තැන් ඉනිච්ච ප්‍රෝටීන් අන්න. සමහරක් ඒවා සම්පූර්ණයෙන්ම ප්ලාස්ම පටලයේ ගිහිල්ලා තියෙනවා. සමහරක් ඒවා මේ වගේ භාගයට ප්ලාස්ම පටලයේ ගිහිල්ලා තියෙනවා. මේ වර්ග දෙකටම අපි කියන මොනවද? සම්පූර්ණ ප්‍රෝටීන කියලා. සම්පූර්ණයෙන්ම විතරක් ඉච්ච ඒවාට අපි කියනවා පීරියඩ් හදක ප්‍රෝටීන කියලා. ඒක සමහරක් සම්පූර්ණයෙන්ම ඉච්ච ප්‍රෝටීන ඇතුලේ මේ වගේ ෆයිලයක් ඇතුළට ද්‍රව්‍ය ගමන් කිරීමට සහ ඒ ද්‍රව්‍ය පිටවීමට දෙකට සලසන ෆයිලකාමී නාලිකාව. මේ ඒකට කියනවා ජලකාමී නාලිකාව සහිත පීරියක් අතලට. ජලකාමී නාලිකාව සහිත පීරියක් පටල ප්‍රෝටීන්. ඊළඟට මේ සංඝටක දෙකට ප්‍රෝටීනයි ෆොස්ෆොලිපිඩයි කියන සංඝටක දෙකට අතරව ප්ලාස්ම පටලයේ ආඹුව දැන් දැන් ඒකාබද්ධ වෙච්ච වෙනම අණුවර්ගයක් තියෙනවා. ආඹුව ඒකාබද්ධ වෙච්ච අණුවර්ගයක් තියෙනවා. අනේ අනුබලට කියන්නේ මොනවාද? කොලෙස්ටරෝල්. ඊළඟට සමහර ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රෝටීන අණුවලට මේ වගේ දිග කාබෝහයිඩ්‍රේට් දාන සම්බන්ධයි. මේ කාබෝහයිඩ්‍රේට් දාන සම්බන්ධ ප්‍රෝටීන් අණුවකට කියන මොනවද කියලාද? ග්ලයිකෝප්‍රෝටීන් අණු. ඒකම සමහර ෆොස්ෆොලිපිඩ් අණුවලට මේ වගේ කාබෝහයිඩ්‍රේට් දාන සම්බන්ධ වෙලා තියෙනවා. අනේකට අපි කියන මොනවද කියලාද? glycoprotein. මේ glycoprotein මේ glycolipid. එතකොට මොනවද කියන සංඝටක ටික තමයි මේ ප්ලාස්ම පටලයේ අපිට දකින්න ලැබෙන්නේ. ඒකට මේ ප්ලාස්ම පටලයේ අපි කෘත්‍යයන් ටික වෙන වෙන බැලුවොත් තියෙනවා. මොනවාද කෘත්‍යයන් ටික? පළවෙනි එක තමයි මේ ප්ලාස්ම පටලයේ මෙහෙම සෛලයේ වටේට පවතිමින් සෛලයේ බාහිර සීමාව විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සෛලයේ පිටත පරිසරයට අපි කියන්නේ මොකක්ද? බහිස්සෛලීය පරිසරය. ඊළඟට සෛලයේ අභ්‍යන්තර පරිසරයට කියන්නේ මොකක්ද? අන්තස්සෛලීය පරිසරය. එතකොට මේ අන්තස්සෛලීය පරිසරය නැත්නම් අන්තස්සෛලීය සංඝටක බහිස්සෛලීය පරිසරයෙන් වෙන් කරනවා. කවුරු මගින්ද? ප්ලාස්ම පටලය මගින්. එහෙනම් පළවෙනි කෘත්‍ය විදිහට කියන්නේ බහිස්සෛලීය පරිසරය අන්තස්සෛලීය සංඝටක වලින් වෙන් කිරීම. බහිස්සෛලීය පරිසරය අන්තස්සෛලීය සංඝටක වලින් වෙන් කිරීම. ඒක ප්‍රධාන කාරණා. ඊළඟට මේ
මේ ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ ප්ලාස්ම පටලයේ හරහා විවිධ ද්‍රව්‍ය යන්න බලාපොරොත්තු වෙන ආවට මොකද වෙන්නේ? හැම කෙනාටම මේ ප්ලාස්ම පටලයේ හරහා යන්න ඉඩ පටලන්නවද? නෑ. තෝරා බේරා ගත්ත දේවල් වලට පමණයි මේක කරා යන්නේ කියලා සැලසෙන්නේ. ඒ කියන්නේ සෛලයෙන් අවශ්‍ය දේවල් වලට පමණයි මේක කරා යන්නේ දෙකට සැලසෙන්නේ. ඒ නිසා අපි කියනවා ප්ලාස්ම පටලයේ තියෙනවා මොන තාපයේද? වර්ණීය පාරගම්‍ය තාපය. අවශ්‍ය දේවල් පමණක් තෝරලා බේරලා අතුරු කරගන්න ගැතියි. වර්ණීය පාරගම්‍ය තාපය. වර්ණීය පාරගම්‍යතාවය කියන්නේ සෛලයට අවශ්‍ය දේවල් පමණක් තෝරා බේරාගෙන සෛලය තුළට ලබා ගැනීම හැකියාව. එතකොට මේ හැම දෙයක්ම සෛලය ඇසට එන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ ඒ නිසා. අවශ්‍ය දේ පමණක් සෛලය ඇසට ලබා ගන්න. ඒ වෙනවා කියන්නේ වර්ණීය පාරගම්‍යතාවය. ඒ වගේම සෛලය ඇතුළට යන්නේ දේවල් මොනවා කරන්න පුළුවන්ද? පාලනය කරන්න. අන්න ඒක තමයි වර්ණීය පාරගම්‍යතාවය කියන්නේ. right ඊළඟට මේ සෛලයේ තැන තැන ගිලිච්ච ප්‍රෝටීන තියෙනවා ප්ලාස්ම පටලයේ තැන තැන ගිලිච්ච ප්‍රෝටීන මෙන්න මේ වගේ ඒ ප්‍රෝටීන වලට පුළුවන් මොනවා කරන්නද යාවද පවතින සෛල හඳුනා ගන්න. යාවද සෛල හඳුනාගෙන මේ සෛලත් එක්ක සංනිවේදනය කරන්න. අන්න ප්ලාස්ම පටලයේ තවත් කෘත්‍යයක් තමයි මේ ප්ලාස්ම පටලයේ තියෙන ප්‍රෝටීන අණු වලින් වැඩි කරන්නේ යාවද සෛල හඳුනා ගැනීම. ඒ කියන්නේ ආපදෝ තියෙන්නේ අපේ දේහික සෛලයක් නේද? එහෙම නැත්නම් ව්‍යාධි ජනක සෛලයක්ද? අපිට මතකනේ මේ ප්‍රතිශක්තිය පාඩුවේදී අපේ නොවන සෛල අඳුනගන්නේ. ඒතර අපේ සෛල සහ අපේ නොවන සෛල වෙන් කරලා අඳුනගන්න අන්නේ හැකියාව මේ ප්ලාස්ම පටලයේ තියෙනවා. මේ වැඩේ කරන්නේ කවුරු මගින්ද? ප්ලාස්ම පටලයේ තියෙන මේ විශේෂ ප්‍රෝටීන අණු. ඒකම මේ ප්ලාස්ම පටලයේ තියෙන සමහර ප්‍රෝටීන වල තියෙනවා මෙන්න මේ වගේ विशेष प्रतिग्राहक स्थान ये विशेष प्रतिग्राहक स्थान वलට පුළුවන් වෙනවා මේ සෛලයේ ළඟට එන විවිධ රසායනික ද්‍රව්‍ය හඳුනා ගන්න. ඒ කියන්නේ හෝමෝනයක් වෙන්න පුළුවන් මේ තියෙන්නේ හෝමෝනයක්. එහෙම නැත්නම් ස්නායු සෛලයකින් පැමිණෙන ස්නායු පණිවිඩයක් නැත්නම් ස්නායු සම්ප්‍රේෂකයක් ඔය අපේ ස්නායු සෛල වලින් දහස් කරන සමහර රසායනික ද්‍රව්‍ය තියෙනවා. උදාහරණයක් ඇසිටයිල් කෝලින් වගේ රසායනික ද්‍රව්‍ය. අනේ රසායනික ද්‍රව්‍ය නිදහස් කරපුවාන් පස්සේ ඒ සෛල එම මොනවා හරි හෝමෝන වර්ගයක් කියලා කියමු. මොකක් හරි හෝමෝන වර්ගයක් නිදහස් කරපුවාන් ඒ හෝමෝන කියලා යම් කිසි නිශ්චිත ඉලක්ක පටක විද බලපෑමක් කරනවා. උදාහරණයක් ADH කියන හෝමෝනේ පිටියුටරි ග්‍රන්ථිය නිදහස් කරාට එයා කියලා බලපෑම ඇති කරන්නේ කොහෙද? අවතුල සංවර්ධනාලිකාවේ ජල ප්‍රශෝෂණයට බලපාන ඇති කරන්නේ. එතකොට මේ හෝමෝනේ ගිහිල්ලා මේ අල්තුල සංවර්ධනාලිකාවේ තියෙන සෛලවල ප්ලාස්ම පටල වලට බැඳෙනවා. මෙන්න මේක බැඳෙනවා. මෙහෙම ඇවිල්ලා බැඳෙනවා. මේ විශේෂ ප්‍රෝටීන වලට මෙයාට බැඳෙනවා. ඒ හෝමෝනේ ඇවිල්ලා සම්බන්ධ වෙනවා. ඒක සම්බන්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න සෛලයේ සම්පූර්ණ කාර්යභාරය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ සෛලයේ අල්තුල සංවර්ධනාලිකාවට අල්තුල සංවර්ධනාලිකාවේ තියෙන සෛලවලට ADH හෝමෝනේ ඇවිල්ලා බැඳුනොත් මොකද වෙන්නේ? එම සෛලවල ජල පාරගම්‍යතාව වැඩි වෙනවා. අන්න ඒ වගේ සෛලේ චර්යාත්මක බලපෑම ඇති කරනවා. සෛලේ චර්යාත්මක බලපෑම වෙනස්කම් ඇති කරනවා. එවිට මෙයා ස්නායු සම්ප්‍රේෂක කියලා බෙදලා මේ සෛලේ ස්වභාවය වෙනස් වෙලා යනවා. අන්න ඒ වගේ විවිධ රසායනික සම්ප්‍රේෂක අණු වර්ග වලට ආශ්‍ර පටලයට බැඳෙන්න පරිසරය සකස් කරලා දෙනවා. ඊළඟට මේ ට්‍රාන්ස්ෆර්ලේ තියෙන සමහර ප්‍රෝටීන මම මෙතනින් අදලා පෙන්නන්නම්. සමහර ප්‍රෝටීන අපේ සෛලයේ ඇස්සේ තියෙනවානේ සෛලයේ සන්ධාරණයේ පවත්ව ගන්න ව්‍යුහයක් මොකක්ද ඒ සන්ධාරණයේ පවත්ව ගන්න ව්‍යුහය? සෛල සැකිලි. මේ තියෙන සෛල සැකිලි. මේ සෛල සැකිල්ලේ තියෙන ප්‍රෝටීන තන්තුත් එක්ක සෛල සැකිල්ලේ තියෙන ප්‍රෝටීන තන්තු ගිහිල්ලා ට්‍රාන්ස්ෆර් පටලේ ප්‍රෝටීන තන්තුත් එක්ක බැඳෙනවා. ඒ බැඳුනට පස්සේ සෛලයට යම් කිසි මොකක් ලැබෙනවද?
යම් සංධාරණ ශක්තියක් ලබා ගන්න උදව් වෙනවා. ඒ කියන්නේ සෛලයට යාන්ත්‍රික ශක්තිය නැත්නම් සෛලයට අවශ්‍ය කරන සංධාරණ ශක්තියක් ලබා දෙනවා. නැත්නම් සෛලයේ හැඩය පවත්වා ගන්න. සෛලයේ හැඩය පවත්වා ගන්න. හරි ඊළඟට මේ මතකද සමහරක් ප්‍රෝටීන් අණු තිබුණා පාර්ශ්වපටලයේ මේ වගේ පාර්ශ්වපටලයේ කොහෙත්ම නොගිලිච්ච ඒවා. අන්න ඒවට අපි කියනවා දෙ මොනවද කියලාද? පරයන්ත ප්‍රෝටීන්. ඒ පරයන්ත ප්‍රෝටීන් විශේෂයෙන්ම ආහාර මාර්ගයේදී අපිච්ඡද සෛලවල වගේ තැන්වල තියෙන මේ පරයන්ත ප්‍රෝටීන ක්‍රියාත්මක වෙන මොනවා විදිහටද? එන්සයිම් විදිහට ක්‍රියාත්මක වෙනවා. ආහාර ජීර්ණය කරන්න වැදගත් එන්සයිම් විදිහට ක්‍රියාත්මක වෙනවා. එමෙන්න මේ සෛලයේ ආසන්නයට වෙන විවිධ රසායනික ද්‍රව්‍ය ජීර්ණය කරනවා. හරි එහෙනම් මේ ප්ලාස්ම ප්‍රෝටීන ප්ලාස්ම පටලයේ පරයන්ත ප්‍රෝටීන එන්සයිම්ස් ක්‍රියාත්මක එන්සයිම් ක්‍රියාත්මක. හරි ඊළඟට මේ අද මේකේ තමයි ප්‍රධාන කාර්යයන් ටික අපි අර මැදදී කිව්ව එකක් සෛලයේ ළඟට එන විවිධ ස්නායු සම්ප්‍රේෂක කියන්නේ ස්නායු සෛල වලින් හැදෙන රසායනික ද්‍රව්‍ය ඊළඟට හෝමෝන අන්නේ වගේ දේවල් ඇවිල්ලා සම්බන්ධ වෙන ස්ථාන විදිහට ක්‍රියාත්මක වෙනවා. අන්න එක තමයි මෙතන දාගන්න ඕනේ. හෝමෝන ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන වගේ දේවල් වලට ප්‍රතිග්‍රාහක අණු විදිහට ක්‍රියාත්මක වෙනවා. හෝමෝන ස්නායු සම්ප්‍රේෂක ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන ඒ වගේ දේවල් වලට ප්‍රතිග්‍රාහක අණු ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇවිල්ලා බැඳෙන්න ස්ථානයක් ලබා දෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා බැඳුනට පස්සේ මේ සෛලයේ චර්යාව වෙනස් වෙනවා. හෝමෝනයක් ඇවිල්ලා මේ සෛලයට බැඳිච්ච ගමන් මේ සෛලයේ පාර්ශ්වපටලයේ තියෙන ඒ හෝමෝන බැඳෙන විශේෂ ස්ථානයක් ගන්නවා. ඒ සෛලයේ චර්යාව වෙනස් වෙනවා. මේ හෝමෝන කියනම තැන තැනට බැඳෙන්නේ නැහැ. ඒ හෝමෝන ඇවිල්ලා බැඳෙන්නේ පාර්ශ්වපටලයේ විශේෂ ස්ථානයකට බැඳෙනවා. අන්නේ විශේෂ ස්ථාන සකස් කරලා දෙනවා මේ පාර්ශ්වපටලයේ මත. රයිට්. එතකොට ওই ටික තමයි පාර්ශ්වපටලයේ කෘත්‍යයන් ටික වෙන්නේ. හරි දැන් අපි පාර්ශ්වපටලය දක්වා කතා කරනකොට ඊට පස්සේ මෙතනින් ඇතුලේ තියෙන දේවල් වලට අපි කියන්නේ මොනවද කියලාද? පාර්ශ්වපටලයෙන් ඇතුලේ තියෙන සෛලයේ බාහිර සීමාවල පාර්ශ්වපටලය තමයි අපි දැන් සාකච්ඡා කරලා ඉවර කරේ. මෙතනින් ඇතුලේ තියෙන දේවල් වලට අපි කියන්නේ මොනවද? උපසෛලීය ඉන්ද්‍රිය නැත්නම් උපසෛලීය සංඝටක. ඒ කියන්නේ සෛල න්‍යෂ්ටිය, හරිතලවය, මධ්‍ය රික්තකය, අන්තප්ලාස්මීය නාලිකා, ගොල්ගි දේහ, ඊළඟට ලයිසෝසෝම, රයිබෝසෝම, මයිටොකොන්ඩ්‍රියා ඔන්න ඒ වගේ සෛල ඉන්ද්‍රිය ගැන තමයි අපි මෙතනින් එහාට සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි අද උපසෛලීය සංඝටක ගැන සාකච්ඡා කරමු. උපසෛලීය සංඝටක
උදේ උපසයිලීය සංකටක යටතේ මම කියව සයිලෙන්ට් එකක් ගන්නවා අපි සාකච්ඡා කරනවා. ඒ යටතේ ප්‍රධාන උපසයිලීය සංකටකයේ විදිහට අපි සලකන්නේ මොකද්ද? සෛලයේ තියෙන ප්‍රධාන සයිලෙන්ට් එක ආවන සෛල න්‍යෂ්ටිය. සෛල න්‍යෂ්ටිය. සෛල න්‍යෂ්ටිය පිළිබඳව මේ අපි දැන් සාකච්ඡා කරනවා. right එතකොට සෛල න්‍යෂ්ටිය කියන එක මෙන්න මේ වගේ සයිලෙන්ට් එකක් ආවා. ඒක අපල බැලුවොත් ගෝලාකාරයි. සෛලයේ සමහරක් සෛලවල සෛලයේ මැද්දට වෙන්න පිටිනවා, සමහරක් සෛලවල සෛලයේ පර්යන්තයට වෙන්න පිටිනවා. ඒක ප්ලාස්ම පටලයේ ව්‍යුහයටම සමාන පටල දෙකකින් ද්විත්ව පටල නෙමෙයි පටල දෙකකින් ආවරණය වෙච්ච සෛලයක් තියෙනවා. මෙන්න සෛල න්‍යෂ්ටි විස්කම්භය ගත්තම කොච්චරක්ද තියෙනවද? දර්ශනීය බැක්ටීරියා සෛලයකටත් වඩා සත්වයේ සෛලයක න්‍යෂ්ටිය කොච්චරක් ලොකුද? මයික්‍රෝමීටර් 5ක් පමණ විස්කම්භයක් තියෙනවා. දර්ශීය සත්ව සෛලයක මානව සෛලයක සෛල න්‍යෂ්ටි. ඒක මේ වගේ පටල දෙකකින් න්‍යෂ්ටි ආවරණය කියලා හඳුන්වන පටල දෙකකින් ආවරණය වෙච්ච සෛලෙන් දෙකක්. ඊළඟට මේ පටල දෙක සම්පතිකම නැහැ. හැමතැනම ඒකාකාරව නැහැ. සමහර තැන්වල පටලවල මේ වගේ සිදුරු තියෙනවා. මේ වගේ සිදුරු තියෙනවා. මේක අපි විමාන වදිනකොට තවත් වෙනස් දෙයක් මම විමාන වලට පෙන්නන්න. එතකොට මේ න්‍යෂ්ටියේ මේ පිටින් පවතින පටලෙන්ට අපි කියනවා මොකක්ද? පිටත පටලය. ඇතුලෙන් තියෙන අභ්‍යන්තර පටලය. right ඔන්න විදිහට පටල දෙකක් දැකින්න පුළුවන්. ඊළඟට මේ දෙක අතර තියෙනවා සියුම් අවකාශයක්. සාමාන්‍ය මේ අවකාශයේ න්‍යෂ්ටි පටල දෙක අතර ඉතාම කුඩා අවකාශයක් තියෙනවා. ඒ අවකාශයට අපි කියනවා මොකද්ද? අන්තර් පටල අවකාශය කියලා. පටල දෙක අතර අවකාශයක් තියෙනවා. අපි ඒකට කියනවා අන්තර් පටල අවකාශය. ඒක හිස් ඒරියා. පටල දෙක අතර තියෙන යම් කිසි ප්‍රදේශ. අන්තර් පටල අවකාශය. කියලා කියනවා. ඔය අන්තර් පටල අවකාශයේ ප්‍රමාණය කොච්චරක් විතරද? නැනෝමීටර් පරාසී අවකාශය. නැනෝමීටර් 20යි නැනෝමීටර් 40ක් වගේ කුඩා පටල අවකාශය. අන්තර් පටල අවකාශය කියන අවකාශයෙන් වෙන් වෙලා තියෙනවා. හරි. ඉතින් ඊට පස්සේ ඔය න්‍යෂ්ටියේ මැද තියෙන මේ හිස් ප්‍රදේශයට අපි කියනවා මොකද? න්‍යෂ්ටි පූරකය. න්‍යෂ්ටි පූරකය. න්‍යෂ්ටි මැද තියෙන හිස් ප්‍රදේශයට අපි කියනවා න්‍යෂ්ටි පූරකය කියලා. right. ඊට පස්සේ මේ ඔය න්‍යෂ්ටි පූරකය තුළ අපිට ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් පේන්න තියෙනවා. මොනවාද මේ දේවල් දෙක? මේ වගේ ටිකක් තද පැහැති කණිකාමය ප්‍රදේශයක් වෙන්නේ මේක තමයි. අනෙතරට අපි කියන මොකද්ද? න්‍යෂ්ටිකාව කියන. න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ න්‍යෂ්ටිය ඇතුලේ නිකන් අපැහැදිලි ලිහිච්ච පැටලිච්ච නූල් බෝලයක් වගේ. ප්‍රදේශයක් අපිට පේන්නේ.
ඒ ප්‍රදේශයට අපි කියන මොකද්ද? ක්‍රොමැටින් ජාලය කියලා. ක්‍රොමැටින්. මේ ක්‍රොමැටින් කියන්නේ හැදලා තියෙන්නේ මොනවද? DNA සහ හිස්ටෝන කියන ප්‍රෝටීන. DNA සහ හිස්ටෝන ප්‍රෝටීන එකට ඒකාබද්ධ වෙලා තමයි මේ ක්‍රොමැටින් ජාලය හැදලා තියෙන්නේ. මේ ක්‍රොමැටින් ජාලය තුළ තමයි අපේ දේහයේ අඩංගු සියලුම මොනවද තියෙන්නේ? සියලුම ජාන වර්ග ටික අඩංගු වෙන්නේ. අපේ ජාන සියල්ලම දකින්න හම්බ වෙන්නේ මේ ක්‍රොමැටින් තුළ. එතකොට ඔය ක්‍රොමැටින් ජාලය තුළ තියෙන ජාන වර්ග මගින් තමයි අපි සියලුම සෛලීය ක්‍රියාවන් පාලනය කරනවා. ඒකම අපේ ප්‍රවේණික තොරතුරු හැම එකක්ම මතක තබාගෙන ඉන්න. ඒතර අපේ ප්‍රවේණික තොරතුරු වල මතක ගබඩා විදියට සහ සෛලීය ක්‍රියාවල් පාලනය කරන පාලක මධ්‍යස්ථාන විදියට මේ න්‍යෂ්ටිය ක්‍රියාත්මක වෙනවා. ඒතර ඔතනදී අපි යන්නේ න්‍යෂ්ටිය විමානවලින් අපිට ඔක ත්‍රිමාන මතින්නත් පුළුවන්. සමහර වෙලාවට අපිට ඔක ත්‍රිමාන රූපේ තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ත්‍රිමාන මතිනකොට මේ විදිහට අපි යන්නේ. නිකන් බෝලයක් කැපුවා වගේ අපිට පේනවා. විකර පටල මේක තියෙනවා. එනකන් මේ සුදු තියෙනවා න්‍යෂ්ටි පටලේ. න්‍යෂ්ටික දිස්ත්‍ර තියෙනවා. මේ වගේ අනිකාමයේ විදිහට පේන න්‍යෂ්ටි කාවරේ තියෙනවා. ඊට පස්සේ ක්‍රොමැටින් ජාලය තියෙනවා. මේව න්‍යෂ්ටි කාව තියෙනවා. පිටත පටලේ තියෙනවා. අභ්‍යන්තර පටලේ තියෙනවා. අන්තර් පටල අවකාශයේ තියෙනවා. න්‍යෂ්ටි පූරකයේ තියෙනවා. ඊළඟට ක්‍රොමැටින් ජාලය තියෙනවා. ඊළඟට ඔය න්‍යෂ්ටියට බැඳිච්ච තවත් සෛලයක එකක් තියෙනවා. න්‍යෂ්ටි පටලයට බැඳිච්ච. මොකක්ද ඒ සෛලය? ඒකත් මේ වගේ පැටලි හැටි එකට එක සම්බන්ධ වෙලා හැදිච්ච සෛලින්ද්‍රිකාව. එකට එක සම්බන්ධ වෙච්ච පැටලි හැටි සමූහය. ඒක න්‍යෂ්ටි පටලයට භෞතිකව සම්බන්ධ වෙලා තියෙන්නේ එක මත එක තැන්පත් වෙච්ච පැටලි තැටි සමූහය. ඒ තැටි ටික උඩ ඒ තැටි ටික උඩ මේ වගේ තවත් එකක් කුඩා සෛලින්ද්‍රිකාවක තැන්පත් වෙලා තියෙනවා. ඒ තැන්පත් වීම නිසා යම්කිසි රළු ස්වභාවයක් එම සෛලින්ද්‍රිකාවක ලැබිලා තියෙනවා. එහෙනම් මොකක්ද මම මේ කතා කරන්නේ? අන්තර්ප්ලාස්මීය ජාලිකාව. රළු අන්තර්ප්ලාස්මීය ජාලිකාව. න්‍යෂ්ටි පටලයට බැඳිච්ච
වෙනම සයිලෙන්ට් රේඛාවක් විදියට මේ වගේ රළු අන්තර්පාස්කීය ජාලිකාවක් තියෙනවා. රළු අන්තර්පාස්කීය ජාලිකාවක්. හරි ඊට පස්සේ මේ න්‍යෂ්ටි පටලයේ අභ්‍යන්තරයට වෙන්නේ අතුල් පැත්තට වෙන්නේ මෙන්න මේ වගේ විශේෂ ප්‍රදේශයක් තියෙනවා. ප්‍රෝටීන සූත්‍රිකාවලින් හැදිච්ච මේ වගේ කියන්නේ න්‍යෂ්ටි පටලයේ අතුල් පැත්තට වෙන්නේ ප්‍රෝටීන සූත්‍රිකාවලින් හැදිච්ච විශේෂ ප්‍රදේශයක්. ඒක තියෙන්නේ මේ න්‍යෂ්ටි පටලයේ ගෑවෙන ගැබකේ. අන්න ඒකට අපි කියනවා මොකක්ද? මේකේ තනිකර ප්‍රෝටීන සූත්‍රිකා තියෙනවා. න්‍යෂ්ටි පටලයේ ඇතුළු පැත්තේ තියෙන ප්‍රෝටීන සූත්‍රිකා. අන්න ඒකට අපි කියනවා න්‍යෂ්ටික තලාව කියලා. න්‍යෂ්ටික තලාව. න්‍යෂ්ටික තලාව. මෙතනත් තියෙනවා ඒකම. මේකෙත් ඒක දැකගන්න ඕන. න්‍යෂ්ටි පටලයේ ඇතුළු පැත්තට වෙන්න ප්‍රෝටීන සූත්‍රිකා එකතු වෙලා හැදිච්ච න්‍යෂ්ටික තලාව. තමයි මේ න්‍යෂ්ටිය කියන සයිලෙන්ට් රේඛාව විදිහට තියෙන්නේ. right එතකොට මේ සයිලෙන්ට් රේඛාව සයිලයක් විභාජනය වෙනකොට මේ න්‍යෂ්ටිය කියන සයිලෙන්ට් රේඛාවේ ප්‍රධාන වෙනසක් වෙනවා. මොකක්ද මේ වෙනස? මේ න්‍යෂ්ටියේ තියෙන අපහැදිලි නූල් බෝල වගේ තියෙන ක්‍රොමැටින් ජාලය මොනවාක්වත් වෙනවද? පැහැදිලි නූල් වැනි වර්ණ දීර්ඝ බවට පත් වෙනවා. මේක සෛල විභාජනය වෙන අවධියේදී තමයි මේ වෙනස වෙන්නේ. විභාජනයට ලක්වන විට මෙහෙම තිබිච්ච න්‍යෂ්ටියේ විවිධ පටලය මේකේ අපහැදිලිව නූල් බෝලේ වගේ තිබිච්ච ලිහිච්ච නූල් බෝලයක් වගේ තිබිච්ච ක්‍රොමැටින් ජාලේ මම මේක විමාන ඇතුළේ පෙන්නන අතර වඩා පැහැදිලි මේ තියෙන්නේ නාස්ටි පටලය න්‍යෂ්ටි පටලය මේක අස්සේ මේ තියෙන රතු පාට ක්‍රොමැටින් ජාලය එකක් වෙනවද? පැහැදිලිව ආලෝකන්වීක්ෂණය උනත් නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටමට විශාල විවිධයක් වන මොනවාකට වර්ණ දීර්ඝ බවට පත් වෙනවා. ඒ වර්ණ දීර්ඝ බවට පත් වෙන වෙලාවෙම මේක අස්සේ තියෙන මේ න්‍යෂ්ටිකාව කියන ඉන්ද්‍රිකාව මොනවා වෙනවද? අපහැදිලිව පේන්නේ. ආලෝක අන්වීක්ෂයෙන් දිස් වෙන වර්ණ දීර්ඝ බවට පරිවර්තනය වෙනවා. අයිතර රොමෝටික් තමයි අපි සයිඩ් එක න්‍යෂ්ටිය පිළිබඳව දැනගන්න ඕනේ කාරණා. මුලින්ම මේ විදිහට න්‍යෂ්ටිය පිටත පටලයේ අතුලත පටලයේ දෙක පටල දෙකකින් ආවරණය වෙලා තියෙනවා. ඊළඟට මේ ඒ පටලවල ඉතා පුනා ප්‍රමාණයේ න්‍යෂ්ටික ජිද්‍ර තියෙනවා. මේක නම් කරලා නැහැ. න්‍යෂ්ටික ජිද්‍ර කියන සිදුරු තියෙනවා. ඒක වගේ න්‍යෂ්ටික ඇතුලේ ප්‍රදේශය
එම පටල දෙකේ ඇතුළේ ප්‍රදේශයට අපි කියනවා න්‍යෂ්ටික පූරකය කියලා. න්‍යෂ්ටික පූරකය තුල න්‍යෂ්ටිකාව කියන කණිකාමය ප්‍රදේශයේ සහ ක්‍රොමැටින් ජාලය තියෙනවා. ඊට පස්සේ මේ න්‍යෂ්ටි පටලයේ ඇතුළු පැත්තට වෙන ප්‍රෝහීන සූත්‍රිකාවලින් හැදිච්ච න්‍යෂ්ටික තලාව තියෙනවා. ඒකම න්‍යෂ්ටියේ පිටත පටලයට හැදිච්ච වෙනත් සෛනින්ද්‍රිකාවක් විදිහට රළු අන්තර්ප්ලාස්මීය ජාලිකාව දැක්වෙනවා. ඒක ඔන්න ඔය ටික තමයි අපිට න්‍යෂ්ටි පිළිබඳව අපි ඉගෙන ගන්න ඕනේ. විවිධ විස්තර කරනවා නම් අපි අනිවාර්ය බෝධි සටහන ඇඳලා තමයි විස්තර කරන්න ඕනේ. ඉතින් එතකොට මේ ක්‍රොමැටින් ජාලය විභාජනයට ලක් වෙනකොට දර්ශීය මානව ශෛලයක නම් ක්‍රොමැටින් ජාලයෙන් වර්ණ දෙක කීයක් හදනවා? වර්ණ දෙක ඔක්කොම 46යි. වර්ණ දෙක මානව ශෛලයක නම් වර්ණ දෙක 46ක් බවට පත් වෙනවා. එතකොට මෙතන න්‍යෂ්ටි ඇතුලේ මේ අපැහැදිලි නූල් බෝලයක් වගේ ලිහිලා පැටලිලා තියෙන්නේ ඇත්තටම වර්ණ දෙක කීයක තියෙන DNA එක. වර්ණ දෙක 46ක තියෙන DNA තමයි මෙතන ලිහිලා තියෙන්නේ. ඇත්තට මෙතන මේ නූල් වගේ මොනවද වෙන්නේ? දිග DNA අණු වර්ණ දෙක වල තියෙන DNA අණු ඒ DNA අණු බැඳලා තියෙන මොනවද? ප්‍රෝටීන. DNA සහ ප්‍රෝටීන කියන දෙකම තමයි මේ ක්‍රොමැටින් ජාලය කියන විශ්ලේෂණය. right. එතකොට මේ න්‍යෂ්ටි මොනවද ඉක්ක කරන කාර්යය? න්‍යෂ්ටි කෘත්‍යය මොකක්ද? පළවෙනිම කෘත්‍යය තමයි සියලුම සෛලීය ක්‍රියා පාලනය. සෛලයන් සිද්ධ වෙන සියලුම ක්‍රියාකාරීත්වයන් පාලනය කරන්නේ මෙම න්‍යෂ්ටිය. ඒක අමතරව මේ සෛල දෙකක් බවට දවසක විභාජනය බෙදිලා යනවා. ඒ බෙදෙන්න නම් අනිවාර්යයෙන්ම අලුතෙන් හැදෙන සෛල වලට මොනවද අවශ්‍ය කරන්නේ? DNA ඕනේ කරන්නේ. එතකොට එක සෛල දෙකකට බෙදෙනකොට දැනට මේ සෛලයේ තියෙන DNA ප්‍රමාණය වෙන ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ඒ ප්‍රමාණය දෙගුණ වෙනවා. එක සෛල දෙකකට බෙදලා යනකොට දැනට තියෙන DNA ප්‍රමාණය දෙගුණ වෙනවා. එහෙනම් සෛල විභාජනයේදී නව න්‍යෂ්ටි හදන්න ඕන කරන DNA නිපදවීම කරන්නේ කවුරු මගින්ද? න්‍යෂ්ටිය මගින්. එහෙනම් අනේකත් ඉතින් වැදගත් කෘත්‍යයක් න්‍යෂ්ටි කරන DNA සංශ්ලේෂණය. ඒ කියන්නේ මේ DNA අණුවට හැකියාව තියෙනවා තමාවගේම තව DNA ප්‍රමාණයක් නිපදව ගන්න. ඒ කියන්නේ DNA අණුවට පුළුවන් එයා වගේම සර්වසම පිටපත් හදන්න. DNA අණුවට සර්වසම පිටපත් හදීම සිදු කරන්නේ මේ න්‍යෂ්ටිය. ඊළඟට මේ ප්‍රෝටීන සංශ්ලේෂණය කියන කාර්යභාරයට මේ DNA වලින් විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. සෝරි න්‍යෂ්ටි මගින් වැදගත් කාර්යයක් ඉටු කරනවා. ප්‍රෝටීන සංශ්ලේෂණය කියන සමස්ත ක්‍රියාවලියම න්‍යෂ්ටියත් එක්ක නැගිට එක. ප්‍රෝටීන සංශ්ලේෂණයේ ප්‍රධාන වැදගත් වෙන ඉන්ද්‍රියකාව මොකක්ද? ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වෙන රයිබෝසෝම තමයි ඉන්ද්‍රියකාව. ප්‍රෝටීන සංශ්ලේෂණය කරන රයිබෝසෝම. ඒ ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය කරන රයිබෝසෝම නිපදවන්නේ කොතනින්ද? රයිබෝසෝම හදන්නේ න්‍යෂ්ටිකාව. සෛලයේ තියෙන රයිබෝසෝම හදන්නේ න්‍යෂ්ටිකාව. අන්න ඒක මතක තියාගන්න. න්‍යෂ්ටිකාව මගින් තමයි රයිබෝසෝම ඉපදවීම කරන්නේ. න්‍යෂ්ටිකාව මගින් තමයි රයිබෝසෝම ඉපදවීම කරන්නේ. ඊළඟට මේ සෛලයන්ස් තියෙන DNA අණුවලට පුළුවන් ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න අවශ්‍ය කරන තවත් ප්‍රධාන සංඝටක දෙකක්. එකක් න්‍යෂ්ටිකාව හදනවා කියලා කිව්වට. ඒකට ප්‍රෝටීන සංශ්ලේෂණයට න්‍යෂ්ටිකාව මගින් රයිබෝසෝම හදන එක විතරක් මදි. රයිබෝසෝම ප්‍රෝටීන හදන්න තව RNA අණු වර්ග දෙකක් අවශ්‍ය වෙනවා. මොනවද RNA අණු වර්ග? ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය කරන සේරම තොරතුරු ටික තියෙන මොකක් ඇතුළේද? මේ න්‍යෂ්ටි ඇතුළේ තියෙන DNA අණු. ඒ කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය කරන තොරතුරු ඔක්කොම තියෙන මෙම DNA අණු. අන්නේ තොරතුරු ටික පිටපත් කරගෙන රයිබෝසෝමය දක්වා අරගෙන එනවා. මොකද රයිබෝසෝමය තමයි ප්‍රෝටීන හදන්නේ. ඒතකොට එම ප්‍රෝටීන සංශ්ලේෂණ අවශ්‍ය තොරතුරු පිටපත් කරගෙන රයිබෝසෝමය දක්වා අරගෙන එන්න වැදගත් වෙන අණු වර්ගයක් තියෙනවා. මොනවද අණු වර්ගය? mRNA.
mRNA. ඒක ප්‍රෝටීන සංශ්ලේෂණ යන්ත්‍රණයේදී අපි කතා කරනවා. mRNA කියන mRNA වලට අණුවට අමතරව ප්‍රෝටීන සංශ්ලේෂණයට අවශ්‍ය කරන ඇමයිනෝ අම්ල පරිවහනය කරනවා. ඇමයිනෝ අම්ල පරිවහනය කරන්න වැදගත් වෙන තවත් අණු වර්ගයක් තියෙනවා. මොනවද ඒ අණු වර්ගය? tRNA. අන්න එහෙනම් ප්‍රෝටීන සංශ්ලේෂණ යන්ත්‍රයට අවශ්‍ය කරන රයිබෝසෝම 4 ප්‍රෝටීන සංශ්ලේෂණයට යන්ත්‍රණයට අවශ්‍ය කරන mRNA සහ tRNA කියන RNA අණු වර්ග දෙක නිපදවන්නේ මොනවාද? න්‍යෂ්ටිය තුළ තියෙන DNA වගේ. mRNA tRNA නිපදවීම. right. එතකොට මෙන්න ප්‍රධාන කාර්යයන් ටික සෛල න්‍යෂ්ටියමගේ මොකද? සෛලේ ක්‍රියාකාරණය DNA සංශ්ලේෂණය න්‍යෂ්ටිකාමකී රයිබෝසෝම නිපදවනවා. ඊළඟට mRNA සහ tRNA නිපදවනවා. ඊළඟට තව වැදගත්ම කතාව අපි තාම කිව්වේ නැහැ. න්‍යෂ්ටිය තමයි අපේ ඇඟේ තියෙන සියලුම මතක ගබඩාව. පරම්පරා හතරකට ප්‍රවේණික තොරතුරු ගබඩා අංගල තියාගෙන ඉන්නවා. ගබඩා අංගල තියාගෙන ඉන්නව විතර නෙමෙයි, එම ප්‍රවේණික තොරතුරු සුප්‍රාණුසෛලයක න්‍යෂ්ටියකින්, දිබ්බසෛලයක න්‍යෂ්ටියකින් එම ප්‍රවේණික තොරතුරු මොකද කරන්නේ? ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරනවා. එහෙනම් මෙන්න මේ දෙකක් ඉතාම වැදගත් කෘත්‍යයන් දෙකක් න්‍යෂ්ටිය මගේ ඉදරනවාද? ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සම්ප්‍රේෂණය. ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සම්ප්‍රේෂණය. ඒක තමයි ගොඩක් වෙනාට පොඩි කාලේ ඉඳන් යන්නේ න්‍යෂ්ටි කාර්යභාරයේදී ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සම්ප්‍රේෂණය. හැබැයි ඒක විතර නෙමෙයි ඒ ලෙවල් සිලබස් එකේදී අපි න්‍යෂ්ටි කෘත්‍යයන් විදිහට ගොඩක් කෘත්‍යයන් ඉගෙන ගන්නවා. මොනවද? සෛලික ක්‍රියා පාලනය කරනවා, DNA සංශ්ලේෂණය කරනවා, න්‍යෂ්ටිකාමකී රයිබෝසෝම නිපදවනවා, mRNA සහ tRNA කියන ප්‍රෝටීන සංශ්ලේෂණ අවශ්‍ය කරන RNA අණු වර්ග නිපදවනවා. ඊට අමතරව ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා සම්ප්‍රේෂණය. right. එහෙනම් මොන විදිහට තමයි අපි දැනගන්නේ සෛලික න්‍යෂ්ටිය පිළිබඳව.